පොල්ල මෙහෙම තියෙනවා නම් යන්න පුළුවන්. එතකොට නෑ කවුරුත් නෑ ඇතුලේ. නැත්තම් සම්මතය තමයි ඉස්සරහ උළුවසට අමුඩලෙන් සෝදාන එක. ජාපොලිස් නාලහම කෙනෙක් එනවා පිටිපස්සෙන් අල්ලන්න. පුළුවන් නම් අල්ලන්න කියලා. ඔන්න පස්ස පින්නලා ඔන්න සාර මුස්සලා පස්චාත් භාගය ඔන්න. ඉතින් මේ කාලේ හරි සතුටත් විශ්වයට මුලින්ම කිව්වනේ මේක ඇතුළට આવත් එම විනෝදය හිනාව සහ මේ දුක මුසුසෙන් හැමදේම කලවම් වෙලා තියෙන්නේ කියලා. ඔව්. අම්බලම කියනකොට අපිට කවියකුත් මතක් වෙනවා ඇතිනේ. අම්බලමේ පිනා පිනා වලං කඩක් ගෙනාගෙන අධිකාරම් පොඩ්ඩක් ඔළුව එළියට දාලා බලනවා මැණික දිහා වෙන්න ඇති නේද? එයාගේ තියෙනවා සුදෝසුදු කියලා කල්පන්තියක්. ඒකේ පළවෙනි කවිය තමයි ගොඩමඩ දෙකම සරුසාරිය පළබරය කටුරොද ගම්මානි තරමක පිටිසරය රැචිනගෙන ලංකාවට මැලිය ජාතික පොලිසිය හැලප කනවා කොලෙත් එක්ක කන්න දන්නේ නැතුව. කොලෙත් එක්ක යන්න පොඩ්ඩක් එන්න තැබෑරුම් පැත්තට. තැබෑරුම් පැත්තට. එදි පොඩි අඩියක් ගහන්නයි ලෑස්ති වෙන්නේ. ඔව් තාකටක් ගහලා යමු. රාකට්ටක් ගහලා යමු නියමයි. මේක තමයි පෙට්‍රෝල් මැක්ස් එක. ඉස්සර කාලේ ලයිට් නෑනේ. අපි මේකට තමයි කියන්නේ අටුව කඩලා පුතු හැදුවා වගේ කියලා. දොන්ත වක්කට දෙන්න දෙයක් නැත පෙට්ටක මක්කුඩ තුට්ටු දෙකක් ඇත. තුට්ටු දෙකක් කියන්නේ සත තුනක්. දැන් නම් මේකේ තුට්ටුවක්වත් නැහැ. මං හිතන්නේ ඔබට මතක් වෙනවා ඇති පොඩි කාලේදී අම්මා නලෝන් කියන ලස්සන කවියක්. අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන මෙන්න ආරච්චි මහත්තයා ඉන්නවා. ඔව් ආරච්චි මහත්තයා. ඔව් එයාට අල්ලනවා ගොට්ටයක් නේ. කොහෙද යන්නේ ගොට්ටල්ලන? ඒ කාලේ පිටිය ගොට්ටල්ලන චරිත නේද? ඒකෙන් තමයි ගොට්ටල්ලන්න පටන් ගන්න තියෙන්නේ. ඔව් ඒ කාලේ ගෙදර තමයි බබාලා බිහි කරේ. අද වගේ නෙමෙයි දා උපත් මරණ සංඛ්‍යාව වැඩි. දරුවා බේරෙයිද මම මැරෙයිද යන කුතුහලෙන් දුවක් නම් කම්බායක්ද පුතෙක් නම් අමුඩලෙන් සුවක්ද. වැදට ගිහින් ඉන්නවා කෙනෙක්. වැදට එලි බහලා. මේක නිර්මාණය කොච්චර ලස්සනද කියලා. ඉතින් මේකේ තියෙන උල්පත් අතර මේක කොච්චර ඉඩෝරේ කරත් හින්දෙන්නේ නෑ උතුරලා ගලලා යන නිදා මංකොල්ල කණ එක හොඳ වැඩක් නෙවෙයි හැබැයි එයාගේ ප්‍රයෝජනෙට නෙවෙයි ගත්තේ දුප්පත්තාට තමයි දුන්නේ. එහෙම වරන් තමයි දුප්පත්තාට බෙදලා දුන්නේ. ඒක මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් උසයි. මේ දෙන්න එල්ලන්නේ 1864 මැයි 7 වෙනිදා. එල්ල මරලා මහයාව සුසාන භූමියේ මිහිදම් කරා කියනවා. පස්තිකවත් පොළොව මට්ටමින් ඉහළට ගොඩ කරලා නෑ. රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හං අඩු ගහලා හිටිය නිසා. මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන් පෝරේ කෙල්ලන්නේ.